නැත්තම් කරන්න අමාරුයි. මේ ජ්‍යොතිෂය කියන විෂය මම ඉගෙන ගත්තේ 1970 ගණන් වල ඉඳලා. ඉස්සෙල්ලාම අත බාන ඉගෙන ගත්තේ. ඊට පස්සේ මේ කේන්ද්‍ර බාන ඉගෙන ගත්තේ. මේ හදාන කේන්ද්‍රයේ දෙකම එක අතේ තියෙන්නේ ජීවිතේ සාරාංශය. ජීවිතේ සාරාංශය. ඉන් සමරි ෆෝම් තියෙන්නේ. කෙටියෙන්. වලට යනකොට මෙහි යනකොට බිස්නස් කරනකොට විවාහයක වුණ ළමයි කී දෙනාද නිරෝගීද ඉක්මන් කරුවෙන්ද අමාරු ජීවත් වෙන්න ජීවිතේ කොහොමද කියන දේවල් කියවෙනවා. නමුත් ඒකේ වයස් වලට අනුව තමයි කියවෙන්නේ. ඒක කියවෙන්නේ මේ කේන්දරෙන් තමයි දිනේ කියවෙන්නේ. දැන් බලන්න මේ පොතේ වහන්න මම මේ මාක් කරලා තියෙන්නේ. එතකොට මේ මම පොතක් කියාගෙන ඇවිල්ලා තියෙනවා ජෝතිෂය පිළිබඳ. දැන් මේ චක්‍රයෙන් පෙන්වුම් කරලා තියෙනවා එක එක රාශි 9ට අයිති වෙන මේ නවාංශක ඒවට අයිති වෙන නැකට ඒ ඔක්කොම මේ chart එකේ සඳහන් වෙනවා. ඊළඟට බලන්න මේ ඉතා වැදගත් දෙයක් වෙනවා මේ හස්ත රේඛා සම්බන්ධව බලනකොට ගොඩක් කට්ටිය දැනීම අඩුයි. ඒ නිසා මේක පෙන්වන්නම සිද්ධ වෙනවා. මොකද මේ අත්වල අපි දැකලා තියෙනවා මෙන්න මේ අත බාන උදාහරණයක් වශයෙන්. මේ අත ඉතා වාසනාවන්ත අතක්. වාසනාවන්ත අතක්. රවි රේඛාව තියෙනවා SS. රවි රේඛාව තියෙන ඇට ව්‍යාපාර කරන්න පුළුවන්, ඩිග්‍රියක් කරන්න පුළුවන්, දෙකම කරන්න පුළුවන්. ඊළඟට මේ ජීවන රේඛාවයි ඩයි රේඛාවකට සම්බන්ධ වෙලා නැහැ. ඊළඟට KK ලයින්ස් වලින් කියන ජීවිතයේ දියුණුව වෙන්නේ මොකක්ද කියන එක මොන මාසෙද අර මේ ඔක්කොම කේන්දරේ මහදශාව, අන්තර්දශාව, විදශාව, මේන් පීරියඩ්, සබ් පීරියඩ්, ඉන්ටරිම් පීරියඩ් කියන තුනම හදන්න ඕන. ඉන්ටරිම් පීරියඩ් කියන හරිම ඉම්පෝටන්ට්. ඒකෙන් තමයි මාසෙ වෙන දේවල් කියවෙන්නේ. ඒසට මාසයකටත් අමාරු ප්‍රශ්න ඇති වෙන වෙලාවල් තියෙනවා. ඒකෝට මේ මාසෙ වැදගත්. ඒක ගණන් හදන්න හැමෝටම පුළුවන්. නමුත් ඒක ඉන්ටර්ප්‍රිටේෂන් is impossible. කියා දෙන්න බෑ ඒක මොකද වෙන්නේ කියන එක. අන්න ඒක එක ප්‍රශ්නයක්. මේක අත මෙහෙර වාසනාවට කිරුණ ගතක්. බලන්න මේ අත ඊළඟට බලන්නකෝ මෙන්න මේ වගේ එකක් තියෙනවාද කියලා. මේ වගේ ලක්ෂණ දෙනවද ඔබගේ අතේ? එහෙමනම් ඒ හැම දෙයකින්ම යමක් කියවෙනවා අපි බව අත්දලා බලා තියෙන්නේ. හොඳටම අත්දලා බලා තියෙන්නේ. ඒක අපිට ආයු ගණන් දෙයක් නෑ. මේක බලන්නකෝ මේ වගේ රේඛා මේ වගේ ලයින්ස් තිබුණොත් මොකද වෙන්නේ? මේක වාසනාවන්ත ආරෙක් කෙනෙකුගේ මේ ලයින්ස් නෙමෙයි මේ අතේ තියෙන්නේ. හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා ඒ විශේෂයෙන් බලා ගන්න ඕන. Taman හිරගත වෙනවා නම් හිරගත වෙන කාලය දේශපාලන ජයග්‍රහණයක් තියෙනවා නම් ඒක තියෙනවද නැද්ද කියන කාලය victory of elections everything is here. Imprisonment, marriage life, law, you are a law for not, danger from water, my goodness, everything is there. අපි තව යටක් පෙන්නන්නම් කොට මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලට වැදගත් වෙනවා මේක දැනගන්න. මේ හැම දෙයක්ම මම දීලා තියෙන්නේ. ඉගෙන ගන්න කෙනෙකුට ඕන කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ අත බලන්න මේ වගේ උපල්ලපයක් ඔබේ අතේ තිබුණොත් මොකද වෙන්නේ? මේ වගේ උපල්ලපයක් ඔබගේ අතේ තිබුණොත් මොකද වෙන්නේ? ඒ හැම උපල්ලපයකින්ම යමක් කියවෙනවා. මම නම් මාක් කරලා තියෙන්නේ 1 2 3 කියලා. ඔක්කොම. ඒ හැම එකටම වෙන දෙයක් තියෙනවා. ඒකින්ද ඒක පරීක්ෂා කරගන්න ඕන. කඩ උපල්ලප සුබ ලක්ෂණ විදිහට සලකන්නේ නැහැ. ඒතකොට මම තවටක් පෙන්නන්නම්කෝ. මේක තියෙනවා එක එක වර්ග හම්බෙච්ච උනක හැච්ච මේ අත ගැන මොකද හිතෙන්නේ? මෙයා කවුද? මෙයාගේ විවාහ ජීවිතය කොහොමද? මෙයාගේ අධ්‍යාපනය කොහොමද? මෙයා ලොකු පෝස්ට් එකක් ගන්න පුළුවන් ජීවිතේ. ඊට කඩන් හම්බ වෙනවද? මැනේජ්මන්ට් මාකටිං මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක කරලා තියෙනවද? ළමයි දෙන්නද? බොහොම කලින් විවාහ වුණාද? උපංගෙයි මේ තාම ඉන්නේ કોઈ කරුණු ගොඩක් දැනගන්න පුළුවන්. මේ අතේ. අපි තවත් බලමු උදාහරණයක් වශයෙන්. මේ වගේක් ඔබ දැකලා තියෙනවද? මේ වගේක් තියෙනවා අපිට ඕන තරම් හම්බ වෙනවා. යන්නේ ඩුබායිද යන්නේ මේ මැදවැලි රටකද නැත්නම් යුරෝපීය රටකටද
ඒ හැම දෙයක්ම ජීවිත ජයග්‍රහණය, ජීවුණුව, විවාහය පිළිබඳ වෙන විස්තර, ඒ කොහොමද වෙන්නේ ඔක්කොම කියවෙනවා. ඔය එතකොට ඒ කේන්ද්‍රය බලනකොට මම කිසෙල්ලා කිව්වා වගේ හොරොස්කෝප් රීඩින් වල මේන් පීරියඩ්, සබ් පීරියඩ්, ඉන්ඩියන් පීරියඩ් හදලා තමයි ඒක ඒ විදිහට ගණන් හදලා තමයි කියන්නේ. මේ හදන ක්‍රමේ මම ඕනනම් හදපු කේන්ද්‍රයකින් පෙන්නන්නම්. ඒක හදන ක්‍රමය. එතකොට ඒක හදන ක්‍රමය ඒ හැමෝටම හැම කස්ටමර්ටම ඒ විදිහට අපි මේක හදනවා. එයා කේන්ද්‍රය දුන්නාම මේ විදිහට අපි මේ විදිහට හදනවා. ඔන්න ඔය තියෙන්නේ. ඉස්ලාමයේ මේ කෙනෙකුගේ අපි මේ කේන්දරය හදලා එයාගේ මහදශා ජීවිත කාලය පුරා ගෙවි යන අයුරු මේකේ පෙන්වනවා. මහදශා කාලයන් ජීවිත කාලය පුරා ගෙවි යන අයුරු මේකෙන් පෙන්වනවා. මහදශා කාලයන් ජීවිත කරා යන කාලය පෙන්වනවා. ඊළඟට පෙන්වනවා සබ් පීරියඩ්. අන්තර්දශා ගෙවි යන අයුරු. දැන් මෙයා කියන්නේ රාහු රාමාශාවේ අන්දර්ශාව වෙන හැටි පෙන්නනවා. රාහු රාගේ බුඩ ඊළඟට පෙන්නනවා. ඔන්න වැඩ කරනවා දෙය තමයි ඉන්ටරිම් පීරියඩ් එක ගැන හැටි පෙන්නනවා. වැටෙන්නේ බොහොම දවස් ගානක්. මාස 2යි 3යි වැටෙන්නේ. ඒනවල ලොකු දේවල් වෙනවා. විදේශා ගෙවි යන අයුරු මේක නැතුව කේන්දර බලලා වැඩක් නැහැ. බොහොම චුටි අසාසිතියට කායිකව හිතම්නාප කරගන්න දෙයක් නැහැ. ඒ ජෝතිෂය කියන විෂය හැමෝටම කියලා දෙන්න මම කැමතියි. මම විතරක් දැනගෙන මේක වැඩක් නැහැ. ඉතින් මේ අනිත් අයට දැනගන්න තමයි මම මේ කිව්වේ. එතකොට ඒ අයට සමාජයේ ලොකු සේවයක් කරන්න පුළුවන් නිසා. ජය වේවා.